ආයිබං හැමෝටම. අපි අද කරන්න යන්නේ මොකද දන්නවද? අන්නර ඈතින් පේන කන්ද. අපි ඒකට නගින්න යන්නේ. මේ පැත්ත ගැන හොඳටම දන්න මගේ යාළුවෝ ටිකක් ඉන්නවා. බලන්න. අපි ගිහිල්ලා ඒගොල්ලන්ගේ අහලා බලමු කොහොමද වැඩි වෙන්නේ කියලා. මෙතනින් අලිවාඩිය හන්දියට ගිහිල්ලා ඊට හෙතරින් හේසත්තෙන් උඩට දාලා මෙහෙම අර තේවත් හරහා අතන ටවර් ටික ගාට යනවා. ඒ ටවර් ටික ගානලා ඔය කැලෑකුත් හෝ ක්‍රොස් කරගෙන ඔය පේන කිලෝමීටර් 3ක ඔය කැලල මෙතන පිච්චර තමයි එන්න ටාගට් කරන් ඉන්නේ. ලොකු රවුමක් යනවා නේ. ඔව් අපිට බයිකෙන් යන්න පුළුවන් අර හරියට එතන ඉඳලා ඊට පස්සේ ඔය ටවර් ක්‍රොස් කරගෙන ඔය ටික අපි කැලේ හරහායින් කැලේ හරහා යම් පිළිලෙ එතනින් දාලා. හරි අපි ගිහිල්ලා බලමු. අපි දැන් මේ ගොංගල යන ගමන් යාළුවනේ ගොංගල එක බයික් මේ අර හේස්සත් බැක් අලිවාඩිය හන්දියට තමයි හේස්සත් බැක් දෙන රත්නපුර දෙන්නේ ආයේ පාරේ මෙතනින් උඩ මේ වත්තන කියන පාර තමයි අතරම දැන් අපි යන පාරේ කාපට් කරලා මේ හරිය උඩට දින ඉස්සරහා කැටලා තිබ්බට මේ හරිය හොඳට හදලා දෙනවා මේ පාරේ කිලෝමීටර් 7.5කට වගේ ගියාම තමයි ගොංගලට යන්න කැලේට දෙන ට්‍රැක් එක අපිට හම්බෙන්නේ මේ පාරේ ටිකටම අපි යන්න ඕනේ එතකොට තමයි පාර වෙන්න වගේ දේවාලෙත් එක්ක ලස්සන දියල්ල යන පාරේ ඕන නවත්තලා කූල් වතුර ටිකක් දීලා යන නියම තැනක් තියෙනවා. වැස්සකුත් වයින්නවා කියන්නේ බලමු මොකක් වෙයිද කියලා. තනිකර පලාතම කලවරලා දැන් හොඳ අවුවක් තිබ්බා අපි එන වෙලාවේ නම් මේ ඩාඩිය දාගෙන ආවේ කූල් වීම අපි බියාවේ අපි එද්දි මගදිකට දැන් හැබැයි හොඳටම කලවරලා එක සැරේටම කාලගුණේ වෙනස් වෙනවා. අර ගොංගල බීච් එක අර පැත්තෙන් පේනවා. දැන් ඒ හරියට රේවලක් වලින් වැහිලා වගේ අපිට පේන්නේ. බලමු මොකක් වේද කියලා හිතා ගන්න බෑ. මම හරි යන්නත් අපිට ගොඩක් ලෑනවා. මේ පේනවනේ පාර සෑහෙන්න අබලම් පාරක් තියෙන්නේ. යා ගන්න පුළුවන් වේද? ෂුවරුත් නෑ. ඒක සිරා. අපි මට දැනෙන ගාලත් වීඩියෝ එකට වැටෙන්න පුළුවන්. අපි දැන් ගමනේ භාගයක් විතර ඇවිල්ලා තියෙන අර පේන තියෙන ගොංගල මෙහෙම දිගට වටෙන්ම යන්න ඕනේ. කෙලින්ම යන්න පුළුවන් නම් ඉතින් ලේසි. වටෙන්ම යන්න ඕනේ අපි. ගිහිල්ලා බලමු ඉතින්. තා ටික දුරක් යන්න දිනවා වැස්ස වගේ එන්නේ. වහින්න කලින් යා ගන්න පුළුවන් ද කියලා බලමු. අපි දැන් මේ ටවර් දෙක ගාව ඉන්නේ. පොඩ්ඩක් පොද වගේ නිසා නැවැත්තුවා. මේ යාළුවෝ පල්ලෙහාට ගියා. බලමු වහින්න කලින් මහ වැස්සක් ඉන්නා වගේ තියෙන්නේ. වහින්න කලින් යන්න පුළුවන් නේද කියලා. මේ මුන්දේ රෑඩ ෆොටෝ ගහමු මල්ලි. මල්ලි රෑඩ ෆොටෝ ගහමු. තාම යාළුවෝ ටික බහැලා එන ගමන් මෙතන පාරේ ඉන්න බෑ. මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. මෙතන මේ පේනවනේ මෙතනින් පල්ලෙහා ඔක්කොම සවුත් වෙලා තියෙන පාර. අපි බලමු දැන් මෙතනින් නම් බහැලා පයින් යන්න තියෙන කැලේ මැදින් ටික දුරක්. ඒක ගිහිල්ලා තමයි ඊට ටික බලා ගන්න වෙන්නේ අපිට. හරියටම ගොංගල පීකේ උඩට යන්න. දැන් තමයි හරියටම ගමන පටන් ගත්තේ. අපි දැන් මේ පයින් ඇවිදලා යන ගමන තාම. ඉතින් තව ගොඩක් දුර යන්න තියෙනවා.
දෙක ශ්‍රී ලංකාවේ අර තියහල් දිනාගේ බෝඩ් එක මෙතන ඒ කාලේ හදන්න බලාපොරොත්තු ඒ කාලෙම සම්ප්‍රේෂණ දත්තරේ ඩාර දත්තරම මම ඔක්කොම ගන්න හැබැයි ඒක කාලයක් එක්ක ප්‍රොජෙක්ට් එක නතර අතරලා ගිහිල්ලා අතරලා දාලා තියෙන වැඩ එක ඒක ලංකාවේ හොඳ තාක්ෂණය අද ගියක් ඒ වුණාට දැන් කවුරුවත් නැහැ දැන් අතරලා දාලා තියෙන්නේ බලා ගන්න ඉන්නේ මෙතන නම් මේ පහළ පාරේ බහැලා තමයි අපිට යන්න තියෙන කැලේ දිගේ මේ කට්ටිය යනවා කියලානේ. ඉතින් නම් කැලේ මැදින් තමයි යන්න ඕනි. වැස්සට නැවතුණා දැන් නම් වහින පාටක් නැහැ. බලමු ගිහිල්ලා. කියන්නේ මේ ගල් උඩින් පැනලා තමයි යන්න තියෙන්නේ. මේක දිගේ කොච්චර දුර යන්න ඕනද? කිලෝමීටර් 1.8ක්. يعني දිගටම කිට්ටු වෙන්න යන්න ඕනේ නේ. කැලේ මැදින්. කිලෝමීටර් 2ක් විතර අපිට දැන් මේ කැලේ මැදින් යන්න වෙනවා. ඇයි දෙකෙන්. මේ ගස් අස්සින් මේක සත්තු තින්නද? ඒ සර්පය වෙන ගොඩක් ඉන්නවා. සර්පියෝ ඉන්නවලු. ගෙන් පාරේ. කැලේ වුණාට මාර ලස්සනයි. මාර කූල් එකක් තියෙන්නේ. අපි ඇවිල්ලා තින්නේ මේ දොළ පාරක් ගාවට. මේ මෙතනින් ගිංගක පටන් ගන්නේ නේ. මේ ගිංගක ආරම්භ දොළ පාර පේනනේ කට්ටිය විනාශ කරලා ඉන්න තියෙන හැටි අර ඉස්සරහ බෝතල් දාලා තියෙනවා මෙතන ලිප්පක් දැඟලා එන ඔව් තඩි ලිප්පක් දැඟලා මේ ලුණු සිතුරු කරා කට්ටිය ආවම මේ ටික විනාශ කරලා යනවා ඉතින් එහෙම කරන්න එපා ඔයගොල්ලෝ ආවම කියන දේවල් අරන් යන්න නැත්නම් ආවු මාර මුගුල් වතුර ටිකක් තියෙන්නේ කපුල් දෙක පාර සීතල වෙලා ගියා. මොකද ලිබ්බන්නේ කොහොමද තෙනමවුල් ගේස්සන්නේ? ගිනිගත්තු මොකක්ද ඔය ගැන කියන්න තියෙන්නේ? අපේ කට්ටියගේ වැඩ තමයි ඉතින් මතන ගසුත් කපලාද කොහෙදනේ? මේ කොළ දාලා යන්නේ. අත්ත කපලාද? අත්ත කඩලා දාලා. ගෝගොල ගෝගොලක් තියෙනවනේ අර. මේ ඔක්කොම කරනෝනේ විදිය. සත්තු මෙහෙරින කරුගේ අංකටුස්ස කියලා ලංකාවේ පොඩිම සහ දුර්ලභම කටුස්ස ඉන්නවා. එතකොට එයා තියෙන මෙහෙර තමයි ගොඩ චූටි මේසෙස් කටුස්සෙක් සෙන්ටිමීටර් 5ක් වගේ ලොකු සතුත් ඉන්නවනේ. ලොකු සත්තු කියන මෙහෙට අලියක් එනවා කාලෙකට. ගෝණ අලි තියනවද? පුළුවන්. ඔව් සිංහරාජ අලි ඉන්නවා. මේ ඊට පස්සේ කොටියා ඉන්නවා. කොළ දිවිය හැම දැන් මේ අපි යනකොට වුණත් කොටියා එන්න පුළුවන්ද? ඔව් රන් කල වැද්දයි සෙට් එකම බලා ගන්න පුළුවන් සත්තු. ඊට පස්සේ රත් මොහොන තුන හපුලුවා තිබෙනවා. උණ හපුලුවා යා ඉන්නවා. මලක් තියනවද? අන්න මල තිරෙන්න. මේ මල නිකම්ම පොළවෙන් ඉන්නේ නේ. නිකම් පොළවෙන් ඉන්න මල් జాතියක් වගේ. ඒවත් හැමතැනම දකින්න මේ වගේ මෙහි සිරීපාදේ නකල්ස් ඔය වගේ අර ඉහළ කඳුකරේ තැන්කීපේ විතර දකින්න පුළුවන්. මේ මුලක් මොකක් කරන්න නැද්ද වල්ලි ඒතකොට? මුලක් තියෙනවා ඊයට. අර භූගත කඳන් කියන්නේ. ඔව් ඒ වගේ සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ ගහේ අර කඳට අදාළ කොටස් ටික පොළොවේ යට තියෙනවා වගේ ඉස්සයක්. මල් පිටන කාට මල විතරක් උඩට මත වෙනවා පොළවේ. එච්චරයිද? ගස් වලින් භාගයක්ම මැරිලා තියෙන්නේ මේ හරිය.
පන්දස විහිනකල මැරගෙන හදන්න කැලවල මැරනවා මරගස් මොනි සැට්ලත් ඔය කේසක් කියලා තිබ්බ ගස් උඩන් මැරලා තිබ්බ කියලා. නිකම්ම මැරෙනවනේ. ඒකට හේතු තියෙනවා ඉතින් පංගස් කේස් අනම්මනම් ගස් වලට හදගෙන. ඒ වගේ කේස් එකක් දිගලා හරියටම දන්නේ නැහැ. අන්තිමට විනාඩි 30ක් විතර ඉඳන් එල්ල අපි ආව තැනට. මාර මිදුමක් තියෙන්නේ. බලමු ගල උඩට ගිහිල්ලා. හරි පේනවනේ මෙලෝදියක් පේන්නේ නැහැ මාර මිදුමයි. බලමු ටික වෙලාවක් ඉඳලා මිදුම අඩු වේද කියලා. උඩට නගින්න එනවා. වැටෙන්නත් පුළුවන්. පේනවනේ සුදු වෙලා වෙන්නේ. පැහැදිලි නෑ. තා ටික වෙලාවකින් අඩු වෙන ටික අඩු වෙනවා. සාටිකක් බලමු. බලාකුළු අඩු වෙනකම්. ඔයගලන්ට පේනවනේ මේ මෙතන යකඩ කූරක් ගහලා තියෙන්නේ. මේක තමයි මේ කන්දේ උසම තැන. ඒතර මම මේ ඉන්නේ අපි උසම තැන. පේනවනේ මේ කුඩාවට පස්සේ මානම ලස්සනයි. අපි යන් අතන ගල උඩට. දැන් කොහොම හරි මේ බෑ ගන්න ඕනේ. අපි නැග්ගට දැන් බහින කෙනෙක් ගැන හිතුවේ නෑ. බලමු අපි ඊළඟ ගලට ගිහිල්ලා එතන කොහොමද කියලා. එතන ගිනි මැලයක් ගහන්නේ. පේනවනේ වටේම ඔක්කොම පේන්නේ මිදුම. ඉතින් තියෙන එක තමයි පොඩ්ඩක් ප්‍රශ්නේ. බලමු තාත්තකින් අඩු වේද කියලා. ආයි පහළටද යන්නේ? මේ පැත්තෙන් ඉන්න බැයිද? මෙතනින් යන්නත් පුළුවන්. ඕකෙට දෙන්න ඕනේ. මාර මහන්සි ඒ වගේ මාර ලස්සනයි. කට්ටිය තාම එන ගමන් මම දන්නේ මම ඉක්මනට ආවා. මාරම පූල් එකක් තියෙන්නේ මෙතන. මේ බලමු අපි කට්ටිය ආවම ඒගොල්ලෝගෙන් තා ටිකක් විස්තර අහලා දැනගන්න ඉබේ. පූල් එකක්වත් නෑ අද. ඒක තමයි පොඩ්ඩක් කේස් එක. ආපු දවස් අවුල් වගේ. කරන්න යන්නේ. අද තමයි ඉන්න දවස් තිබ්බේ.
අනිත් එක දැන් පහට විතර කිට්ටුයි. මෙතන කොහොමත් උදේ පාන්දරයි හවසයි තමයි ගොඩම වෙලාවට මං ඇවිල්ලා තියෙන්නේ. අද නම් චුට්ටක් මීදුම වැඩි වගේ. මේ වෙනවනේ පහලිනුත් ගලක් තියෙනවා එතන. තව 3 දෙනෙක් එනවා එන ගමන් ඉන්නේ කොල් කරේ ඉඳලා දැන් තුන පොඩ්ඩක් සතුන්ව බලන්න කියලා. පහලින් ගලාගෙන යන්නේ මේ වලාකුළුනේ. මීදුම නෙවෙයි මෙතන තියෙන වලාකුළු. අපි පහලේ තිබ්බේ මීදුම. නා ලස්සනයි ඉතින්. මම මෙතනින් පයින් නම් වීඩියෝ එකක් ගන්න. මම මෙතනින් පරහන් මම ගන්න. පේනවත් දන්නේ අර පැත්තෙන් මීදුම ගලාගෙන යනවා පේනවා. අපි දැන් උසම දැනට ඇවිල්ලා ඉන්නේ ගොන්ගල. මේ යාළුවෝ ටික ඔක්කොම ආවා දැන්. ඊළඟ මොකද කියන්න තියෙන්නේ? අපිට මේ ඊට වඩා උඩට යන්න පුළුවන්ද නැත්නම් මේ අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ උසම දැනට මෙතන උස මීටර 1358ක්. දැන්ට සිංහරාජ වනාන්තරයේ සහ මේ රක්වාන කඳුවැටියේ උසම තැන විදිහට සලකන්නේ මේ පොයින්ට් එක තමයි 1300 ගානක් ඒ හරියට මේ ගොංගල පීක් කියන්නේ මෙතන නෙවෙයි මෙතෙන්ට වඩා පොඩ්ඩක් ඔසේ යතන අර තව තියෙන තැන අපි තව තියෙන තැන ඉඳලා පහළට බහැලා එනවා. ඒතකොට තව තියෙන තැන උසම 1058ක් විතර සලකන්නේ. ඒතකොට මේක හරියට පීක් එකකට මේ view point එක. ඒතකොට මේකෙන්න පුළුවන් උපරිම උස මෙතන තමයි. මේ කන්දේ උපරිම උස 1358ක් තියෙනවා මීටර. දැන් මේ කම්බර ගොංගල කියලා කියන්නේ හේතුව තමයි වෙන්නසාල්ලත් දෙනියා ඒ ලයින් ඉහිලා බැලුවම කන්ද පැත්ත ගොඩක් අර ගොණෙක්ගේ ඔළුවේ හැඩයට පේනවා ගොණෙක්ගේ මොල්ලියක් එක්ක වගේ පේනවා කියලා කට්ටිය කියනවා. ඒ හින්දා තමයි ගොංගල කන්ද කියලා මේකට කියන්නේ. ඒතකොට අන්න මේ පැත්තේ තියෙනවා දැන් මෝර්නිං සයිඩ් සූර්ය කන්ද හඳ පාන්නල් එක්ක සිංහරාජ රේන්ජ් එක දැන් පේන්නේ නැහැ. හේතුව මේ වලාකුළු මීදුම් ගතියෙන් වෙහෙලා ගිහිල්ලා ඊට පස්සේ මේ පැත්තෙන් සිරිපාදේ රක්වාන ඒ පැත්ත තියෙනවා. ආයේ මේ පැත්තට එද්දි මුරුතේවල සයිඩ් එක තියෙනවා. මුරුතේවල වලස්මුල් එක්ක හම්බන්තොට පැත්තට යන සයිඩ් එක ආයේ අතනින් පේනවා. දැන් අපහැදිලා යන හොඳට උඩවල ජලාශයෙන් පේනවා. ආයේ අර හරිය හම්බන්තොට වරාය පේනවා. ආයේ මේ පැත්තේ උනේ මේ දෙනියා ටවුන් එකත් එක්ක ওই ලංකාගම පැත්තෙන් ගාල්ල නෙළුව ඒ පැත්තට යනකම් පේනවා. ඉතින් අපි දැන් මොකක්වත් එකකින් එක පෙන්වන්න දෙයක් නැහැ. ක්ලියර් වෙලා තිබ්බනම් පෙන්වන්න තිබ්බා. ඔව් ක්ලියර් වෙලා තිබ්බනම් පෙන්වන්න තිබ්බද මේ වලාකුළු හින්දා නැත්නම් මොකද නැත්නම් අනිවාර්යෙන් මෙතනින් හොඳට සිරිපාදෙහිම පේනවා. ඔය තව ටිකක් පේනවා. තව ටිකක් දැන් සිරිපාදෙහිමක් පේනවා. අද මොකක්වත් නැහැ. ඉතින් අපිට බලා ගන්න වෙලාව තමයි ඒක. මේ පේන ඊට අර පැතරල්ලන්න. අර පේන සූර්යකන්ද සම්පූර්ණ කොල්ල වෙනවා. ඒතකොට සූර්යකන්ද ගොඩක් අතර විදිහට ප්ලැට් ඒරියා එකට තමයි මෝර්නිං සයිඩ් කියලා කියන්නේ. ඔය පැත්ත තමයි එනසාල්පත්ත පැට්න කුරුළුගලේ ඩිවිෂන් එක. අර සුදු පටලාවට වහලා ටිකක් පේන පැක්ටුලේ දිනියා පැත්තේ ඒ ලයින් එකේ. දිනියායි පාරත් නෙවෙයි දිනියා පාර. යන්න. ලාතම් මේ සූර්යකන්ද රවටි හොඳට. අනිත් එකන්ද ගෙවල් ටික චාවිරු ඉතින් ඒ විදිහට තමයි අද දවසේ ඉන්නේ. අපි යන්න අර ටවර් එක ගාව ඉඳන් තමයි මෙතෙන්ට ආවේ. මොකද කියන්නේ එන්නේලා දවසේ ඉතින් මොහොතේ කොහොම හරි පැහැදිලි වුණානේ වීඩියෝ ටික ගන්න වැඩේ කරගන්න. දැන් බලා ගන්න පුළුවන් වටේ. ඉතින් සිංහරාජ උඩ තියෙන. උඩම තැනනේ. දැන් අර දවස් ටික ඔක්කොම පේන්නේ. අර ටවර් ටික ඔක්කොම පේනවා එහා පැත්තේ.